to my YouTube channel. එදා හොඳටම වහින දවසක්. ඉතින් එදා අපේ ටීම් එක එකතු වෙලා පොඩි වැඩකට සෙට් වෙලා හිටියා. First of all, don't mind about my voice because it's gone. ඉතින් අපිට තිබ්බ ඉලෙක්ට්‍රොනික් බිස්නස් සබ්ජෙක්ට් එකේ පොඩි අසයින්මන්ට් වගේක් ඒවා ටිකක් අර වීඩියෝග්‍රැෆි පැත්තෙන් වගේ අන්නේ වගේ පොඩි වැඩ ටිකක් තිබ්බා. ඉතින් එදා දවසම වෙන්ගුණේ ඒකට. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ ක්ලිප්ස් වලින් එදා අපි කරේ මොන වගේ දේවල්ද කියලා චූටි අයිඩියා එකක් ගන්න. And I done my nail by myself and I think it's cute. අපේ සෙනුල්ගේ වට ලප්ප. හරිද? ඇත්ත ඉතිකායද? ඒක අමාරු වෙන්නේ කියවගන්න ඇත්තටම රහයිද බොරු කියන්න ඕනේ නෑ ඉතින්. යා ඉන්නේ ඉඳ නෙවෙයි නැති දැන කිව්වත් කාලා රහයි. ඇත්තටම බොරු කියන්නේ. ඈ? ඉවරයි මගේ. හරි කමන්නේ කියන්නේ. මේ බැරි වුණා මෙහෙම කන්න. කියන්නේ සෙනුරිගේ. මොකද? මායු අපි දැන් යන්නේ අපි කාර්යගත ඕඩර් එකක් දෙන්න. අපි ගිහින් බලමු මේ කස්ටමර්ට මේක දීලා කස්ටමර්ට කියන්නේ. මේ දවස්වල මම හරිම කැමරාශයි. ඉතින් එදා දවසම මම කරේ shopping කරපු එක. හැබැයි මම කිසි දෙයක් වීඩියෝ කරේ නෑ. ඒ අතරේ මට හදිසි වැඩකට කැම්පස් යන්න වුණා. මගේ ළඟම යාළුවෙකුගේ ගෙදරක funeral එකක් තිබ්බා. ඒක නිසා අපි කට්ටියම කැම්පස් එකට ගියා. කටින් කියන්නේ කොටසයි ගියේ. මොකද අනිත් කට්ටිය මගදී ගමනට එකතු වෙනවා කිව්වා. දැන් වෙලාව හවස 5 මාරට විතර ඇද්දී. හැමතැනම මාර ලස්සනයි. මම ආවේ හදිස්සි වැඩකට. Good morning. අද අපිට යන්න තිබ්බ නුවර පැත්තේ දවසට චුට්ටක් රිස්කි. හැබැයි අපි කට්ටිය ඒක අනිවාර්යෙන් යන්න ඕන ගමනක් නිසා අපි ගියා. එදා උදේම නැගිටලා එදා නම් ඉර පායලා තිබ්බ මොකද ඒ ටිකේම වැස්සා. අර මේ අර පෙරහැර සින්දුවක් තියන දැන් ඒ සයිස් මෙයා වීඩියෝ කරනවා. Good morning. ඉතින් අද මං ආපු වැඩේ දැන් ඉවරයි. ඒකෙ හින්දා මං යන්න ආපු ගමනත් ගියපු නිසා මම දැන් ගෙදර යන්න හදන්නේ. ගෙදර යන්න කලින් පොඩි දේවල් ටිකක් කරන්න හිතෙනවා. බලමු අපි. මේ දවස්වල ස්පා සලෝන් එකේ ඔෆර්ස් වගේක් යනවා. ඒකේ අන්තිම දවස් තමයි අද. ඒ වගේම තමයි ඒත් එක්කම දිගම්බු වල අලුත් කනේජ් ස්ටෝර් එක දාලා තියෙනවා. ගිහිල්ලා පොඩි විසිට් එකක් දාලා ඉන්න තමයි හිතන් ඉන්නේ. බලමු. යන්න ලෑස්තිලා ආයෙත් ආවේ මම පොඩි කෙටමැටි කෑල්ලක් හොයාගත්තා. මේ CCUK එකේ ලිප්ස්ටික් එකක්. මේක මම මේ TikTok එකෙන් දැකලා තමයි දැනගත්තේ. ඒත් මම ඒක විශ්වාස කරේ නැහැ. මේකේ රේන්ජ් එකේ නම නම් මම දන්නේ නැහැ. මේ මම පාවිච්චි කරන එක. ඒක මම දැක්කලම නැහැ කොහෙවත්. මේ ළඟදී මේක මේ ලොලිට කියන ෂේඩ් එක. හරි අමුතුයි. කමන්න මේක ඉවරුනහම මේකෙන් ටිකක් යූස් කරනවා.
සතියේ අපිට තිබ්බා අපේ කැම්පස් එකෙන් එකන් යන එයාපෝට් විසිට් එක. ඉතින් මං හිතන්නේ එයාපෝට් විසිට් එක හොඳටම එන්ජොයි කරේ මායි මගේ යාළුවයි. මං හිතනවා මේ මූමන්ට් එක අපි උපරිම එන්ජොයි කරා කියලා. ගොඩක් වෙලාවට අපි ෆේක් මැන එකක් මේන්ටේන් කරන්න හදනවා. ජීවිතේ මිනිසුන්ට පේන්න හරි පර්ෆෙක්ට් කරගන්න හදනවා. හැබැයි මම මේ අවුරුද්ද ඉගෙන ගත්ත දේ තමයි මට කාටවත් පේන්න එහෙම ජීවත් වෙන්න ඕනේ නැහැ. මම ඒ කියන්නේ මිනිස්සු එක හොඳ විදිහට දැක්කත් නරක විදිහට දැක්කත් ඒක මම සතුටින් නම් I gotta do what I gotta do. අපි තේ බොරනේ